අපි තමයි ඕපන් කළේ. තාම හදගෙන යන්නේ. ෂෝට්. Hi guys, welcome back to my YouTube channel. This is my first YouTube video. මේ ඇවිල්ලා අපි සීගිරිය ගියපු trip එක. ඉතින් අපි බලමු අපි සීගිරියේ මොනවද කරේ කියලා. අපි සීගිරිය ගිහිල්ලා නැවතුනේ අපේ අම්මගේ යාළුවෙක්ගේ හොටෙල් එකක. ඒක ඇත්තටම තාම හදනවා. ඉතින් මේ හොටෙල් එකේ තාම කාමර දෙකක් තුනක් වගේ තමයි හදලා තියෙන්නේ. මේ හොටෙල් එක හැදුවට පස්සේ මම ඒකේ විස්තරات අනිවාර්යයෙන්ම ඔයාලට share කරන්න. මොකද ඒතන මාරම ලස්සන view එකක් තියෙන මාරම calm place එක. අපි හිටපු හොටෙල් එකේ ළඟම තියෙනවා ඇලක්. මේ ඇවිල්ලා හොටෙල් එකේ ඉඳන් ඒ ඇලට යන පාරේ මාරම ලස්සනයි. ඒ කියන්නේ අපි ගිය දවසේ නම් ලොකුවට ඇලේ වතුර තිබ්බේ නැහැ. මොකද අපි ගිය කොට පායපු දවසක. ඒක නිසා. ඉතින් අපි ගිය දවසේ උදේම අම්මලා පොළට ගිහිල්ලා බඩු අරගෙන ආවිල්ලා තිබ්බා. ඉතින් අපි මේ ට්‍රිප් එකේ එද්දිම ප්ලෑන් කරා අපි කලවල් වලින් බොරුවට සල්ලි නාස්ති කරලා කන්න නැතුව අපි මේ පොළට ගිහිල්ලා බඩු අරගෙන ආවිල්ලා අපිම උයාගෙන කමු කියලා. කඳුළු තිබුණාද මාවතේ රුදුරු හන්දාම ජීවිතේ වතුර හෙව්වාද හාමතේ ඇදුරු නැති රැක නිදිමතේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ අහසේ අදහල්ලන් ආසගමනේ ඔන්න ඔහොම කට්ටියම එකතු වෙලා දවල් කෑම හැදුවා. ඉතින් අපි දවල්ට කාලා අපි පොඩ්ඩක් ගියා ඒ පැත්ත ඇවිදින්න. මොකද ඒ පැත්ත මාර ලස්සනයි. මම අපි ගිය තැන්වල චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මම මේකට ඇඩ් කරන්නම්. අපි ඔහොම ඇවිදලා කරලා අපි ආව හොටෙල් එකට ආවා. ඇවිල්ලා ඊට පස්සේ හවස අපිට හිතුණා නාන්න යන්න ඕනේ කියලා. ඉතින් අපි මේ තැන හොයාගෙන ගියා. මට මේ තැනේ නම නම් මතක නැහැ දැන්. හැබැයි පුදුම ලස්සනක් තියෙන්නේ. මොකද අපි හවසනේ ගියෙත් මාරම ලස්සනයි. ඉතින් අපි කට්ටිය හොඳට නාලා මාරිතර එන්ජොයි කරලා අපි ආව හොටෙල් එකට යන්න පිටත් වුණා. අපි නාන්න යද්දී වෙලාව 3ට 4ට වගේ ඇති හවස. ඉතින් අපි නාලා හොටෙල් එකට ආව ගමන් අම්මලා රැට උයන්න පටන් ගත්තා. ඊට පස්සේ උයලා අපි රෑ කෑවා. කාලා එහෙම නිදාගත්තා. මොකද මාර මහන්සියේ හිටියේ. මං එහෙම නිදාගත්තා. මට එදා රෑ වෙච්ච කිසිම දෙයක් වීඩියෝ කරන්න හම්බෙලා නැහැ. The next day. ඉතින් ඊළඟ දවසේ උදේ අපි නැගිටලා වොෂ් දාලා ආවම දැක්කේ රහම රහ බත් එකකුයි කොස් කරවල තව මන්ට තිබ්බ දේවල් නම් දැන් නම් මතක නෑ. මාරම රහයි කෑම. අම්මලා කෑම හදලා තිබ්බ උදේම. මොකද අපිට ඊට පස්සේ යන්න ගමනක් තියෙන හින්දා. ඉතින් මේ පාරෙන් තමයි ඒ තැනට යන්න ඕනේ. ඒ තැනට ගිය කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දන්නවා අපි මේ කොහෙද යන්නේ කියලා. අපි මේ යන්නේ පිදුරංගල ගලට. ඉතින් මේ ඒ පිදුරංගල ගලට යන පාර
මාරම ලස්සනයි පාර තියෙන්නේ මෙන්න මේ විදිහටමයි මාරම ලස්සනයි මෙහෙම ටිකක් දුර යන්න තියෙනවා මට මතක නෑ කොච්චර දුර යන්න තියෙනවද කියලා හැබැයි සාමාන්‍ය දුරක් යන්න තියෙනවා පිදුරංගල ගල නගින්න අපි ඉතින් ගිහිල්ලා එතනින් ඊට පස්සේ කායික පාක් කරලා තමයි අපි ගල නගින්න පටන් ගත්තේ මම පිදුරංගල ගල නගිද්දිම තියෙන පන්සල ඒ පන්සලත් අපි වැඳලම තමයි පිදුරංගල ගල නගින්න පටන් ගත්තේ මගේ ළඟ එහෙම වීඩියෝස් නැහැ එකම එක වීඩියෝ එකක් විතරයි තියෙන්නේ ඒක තමයි වීඩියෝ කර කර අපිට නගින්න ගියොත් මේක නගින්න වෙන්නේ නැහැ ඒක නිසා වැඩි වීඩියෝස් මුකුත් නැහැ බලන්නකො පිදුරංගල ගලේ ඉඳන් සීගිරි ගල කොච්චර ලස්සනට පේනවද කියලා මේ දැත ලං වීලලං වෙන්න ඕනා මේ හින සැපවින්ම ඉටු වෙන්න ඕනා ගාව සසරේම ළඟ ඉන්න ඕනා හදේ බැඳිලා ඒම බැලුවා මගේ දිහා ඒම බැලුවා මගේ දිහා ඒම බැලුවාම මගේ දිහා අපි ඉතින් පිදුරංගල ගල උඩටම නැගලා අපෝ බහිද්දී අපිට වෙච්ච පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. හරිම ලස්සන මතක ඒවා දැන් නම් මම මේ වීඩියෝ එකට ඇඩ් කරන්න බලන්නකො අපිට මොකද උනේ කියලා. කොහොමද මේ ඇඩ්වෙන්චර් එක? ආයි සුපිරි ෆන් එකක් ගත්තේ. සැලිලා පොඩි වෙලා, කොර වෙලා, චොර වෙලා. ගාල කැඩිලා. කොහොමද කැඩිලා. ඊ අපි ආවේ මේ පාරේ මේ. නෙමෙයි. අලුත් පාරක් හැව්වා අපි. ගාල කැඩිලා හිර වෙලා අලුත් පාරෙන් මේ අපි අලුත් පාරක් හැදුවා. දැන් පඩි කැපුවේ. දැන් පඩි කැපුවා. just now. අපි තමයි ඕපන් කළේ. තාම හදනවා. තාම හදමින් යන්නේ. ෂෝට්කට් අපි තමයි හැදුවේ. අපි ඒවා කියලා හැදුවා. ඉතින් අපි ආපහු හොටෙල් එකට එන අතරමඟ ලස්සන දෙයක් අපි දැක්ක මම ඒකට අග්ගල් කැප්චර් කළා. ඊපස්සේ අපි හොටෙල් එකට ඇවිල්ලා අපි ප්ලෑන් කරපු නැති ගමනක් යන්න රෙඩි වුණා. අපි සීගිරියේ බැරිස්ට් එකට ගියා. අම්මලට කියලා අපිව බැරිස්ට් එක ගාවින් ඩ්‍රොප් කරගෙන අම්මල එහෙම අප හොටෙල් එකට යනවා කියලා ගියා. ඉතින් අපි කෑම ඔක්කොම ඕඩර් කරලා පොඩි chat එකක් දැම්මා. පැය 2-3ක විතර මට මතක නැහැ කොච්චර වෙලා අපි උතන හිටියද කියලා. බලන්නකෝ අපි මෙතනට දාලා අම්මල කොහෙද ගිහින් තියෙන්නේ කියලා. අම්මල 4 දෙනා ටැටු එකක් කරන්න ගිහිල්ලා. අපේ අම්මිගේ ෆස්ට් ටැටු එක අම්මිගේ යාළුවෝ 3 දෙනා. ඒ කියන්නේ නිරංජලා ආන්ටි, ශානි ආන්ටි, ප්‍රමුඛ ආන්ටි. යාළුවා ෆ්‍රෙන්ඩ්ෂිප් ටැටු එකක් කරගෙන මාර්ම ලස්සනයි. ඊටත් ආස හිතුණා ලොකු වෙලම එහෙම ෆ්‍රෙන්ඩ්ෂිප් ටැටු එකක් කරගන්න. The next day. ඉතින් ඊළඟ දවසේ උදේ අපි ගෙදර එන්න පිටත් වුණා. ඒ වෙලේ අපිට හිතුණා කණ්ඩලම ලේක් එක බලන්න. අතරතුරේ ඔහම ලස්සන දේවල් ගොඩක් දැක්කා. මට හැමදේම කැප්චර් කරගන්න හම්බුනේ නැහැ. මගේ ළඟ තියෙන වීඩියෝස් ටික මම මේකට දාන්නම්. ඉතින් අපි හොටෙල් එකේ ඉඳන් ටික දුරක් ඔහම එද්දී අපිට කණ්ඩලම ලේක් එක ළඟටත් ආවා. හරිම ලස්සනයි. මගේ ෆස්ට් ටයිම් කණ්ඩලම ලේක් එක බලන්න ආපු. හැබැයි එදා ලොකුවට වතුර තිබෙන්නේ නැහැ. මොකද මං එදාර කිව්වේ ගියේ වැඩි වැස්ස නැති දවස්වල. ඉතින් ගංගවල් වල ඇලවල් වල වතුර වැඩි නැහැ. හැබැයි හරිම ලස්සනයි. අපි කණ්ඩලම ලේක් එකත් බලලා හැම ගෙදර එන්න පිටත් වුණා. ඔය තමයි අපේ සීගිරි ට්‍රිප් එක. Thanks for watching and subscribe and stay updated with my latest video. See you in the next video. Bye.